right අපි ඉතින් ඉස්ලාම ඉගෙන ගමු have පාඩම. have වල එක අර්ථයක් තමයි තියනවා කියන අර්ථය. දැන් මට වෙඩින් එකක් තියෙනවා I have a wedding. මට ප්‍රශ්නයක් තියෙනවා I have a problem. මට free විවේකයක් තියෙනවා I have a free time. නැත්නම් I have a leisure time. මට ඔළුව කැක්කුමක් තියෙනවා I have a headache. මට බඩේ කැක්කුමක් තියෙනවා I have a stomach ache. නැත්නම් tummy ache. I have a stomach ache. මට කොන්ද කැක්කුමක් තියෙනවා I have a back ache. ඔය ache කියන්නේ කැක්කුම. ache කැක්කුම. ඔළුවේ එන කැක්කුම headache head. කොන්ද නම් back ache. right දත නම් tooth දතේ එන කැක්කුම toothache. ඒ විදිහට ගන්න පුළුවන්. කන නම් ear කනේ එන කැක්කුම earache. ඒතර ඔය විදිහට අපිට පුළුවන් have එක පාඩම use කරන්න තියනවා කියන අර්ථයෙන්.